Yo guys, welcome to my second vlog. ඉතින් guys, අද මම මේ ලෑස්ති වෙන්නේ අනුරාධපුරේ FMTC ආයතනයේ ට්‍රේනින් එකට යන්න. ඉතින් ඒක දවස් 10 ට්‍රේනින් එකක්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා මේ දවස් 10. ඉතින් guys දැන් ඔක්කොම ready. බෑග් එකත් පැක් කරගෙන දැන් ඉතින් මුලින්ම කැම්පස් එකට යන්න ඕන. කැම්පස් එකෙන් තමයි මේ බස් එක යන්නේ. ඉතින් යන අතරතුර හං වෙලා හරින් කන නැවතුවා. කාලේ ඉවර වෙලා කෙලින්ම ගියේ බෝඩිමට. කට්ටිය ලෑස්තිලා හිටියා යන්න. 1:45ට විතර තමයි අපි මෙහෙන් යන්න පිටත් උනේ. පයින් ඇවිත් ගියා මේ බස් හෝල්ට් එකට. ඊට පස්සේ 2:15ට විතර බස් එක ආවා. බස් එක නැගලා බෑග් ටික තියලා ඉතින් මේ යන්න ලෑස්ති වෙන්නේ. පාන්දර 2 ගානකට ගිහුව නිසා ඉතින් මැදින් වීඩියෝ කරගන්න බැරුණා. දැන් ඉන්නේ ඉතින් තඹුත්තේගම හරියේ. තඹුත්තේගම ඉඳන් අනුරාධපුරට සාමාන්‍ය කිලෝමීටර් 7ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ guys අපි උදේ 7:00 විතර කොහොම හරි අනුරාධපුරයට ළඟා වුණා. ඊට පස්සේ guys අපි ගියා කෑම ගන්න. උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තමයි අපි FMTC එකට ගියේ. මේ දෙන FMTC එක. මේ FMTC කියන්නේ ෆාම් මැෂින් සෙන්ටර්. එතකොට මේ FMTC එකෙන් තමයි ඇග්‍රිකල්චර් මැෂින්, ෆාම් මැෂිනරි ඒවා ඔක්කොම ටෙස්ට් කරන්නේ මෙන්න මේ කම්පැනි එකේ. මේ ගවර්න්මන්ට් කම්පැනි එක. ඉතින් guys අපි FMTC එකට ඇවිල්ලා ඊට පස්සේ අපි ගියා අපේ හොස්ටල් වලට. ඉතින් 8:00 කාල විතර වුණා අපි හොස්ටල් වලට යද්දී. අපිට ෆස්ට් ලෙක්චර් එක තියෙන්නේ 8:00ට. ඉතින් ඒකට ලෑස්ති ඕනේ. තව විනාඩි 15ක් වගේ තමයි අපිට ඉතුරුලා තිබ්බේ. ඉතින් guys මේක තමයි අපි ඉන්න හොස්ටල් එක. මේක ඇත්තටම හොස්ටල් එකක් කියවනේ හොටෙල් එකක් වගේ. මාරම ලස්සන මාරම ක්ලීන් එකට තියෙනවා. ඉතින් guys මේකේ තමයි අපි දවස් 10ම දවස් 10න් දවස් 12ම ඉන්න ඕනේ. ඉතින් guys දැන් වෙලාව 8:35යි. මම දැන් මේ ලෙක්චර් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තමයි එළිය view එක. අතන හරිම නිදහස් නිස්කලංක පැත්ත. මේ guys අපි ඉතින් දැන් ලෙක්චර් එකට යනවා. 8:45 විතර වුණා ලෙක්චර් එකට යද්දි. 8:45 8:50 8:00 තමයි ලෙක්චර් එක පටන් ගන්න තිබ්බේ. ඉතින් guys දැන් ලෙක්චර්ස් පටන් ගත්තා. ලෙක්චර් පටන් ගන්න කලින් අපිට පොඩි ඉන්ට්‍රැක්ට් එකක් දුන්නා මේ කම්පැනි එක ගැන. ඊට පස්සේ guys මේ තියෙන අපේ පළවෙනි ලෙක්චර් එක. අපිට මුලින්ම කියලා දුන්නේ එන්ජින් කම්පෝනන්ට්ස් ගැන. ඒ කියන්නේ ට්‍රැක්ටර් එන්ජින් කම්පෝනන්ට්ස් ගැන තමයි අපිට මුලින්ම කියලා දුන්නේ. ඊට පස්සේ එන්ජින් කම්පෝනන්ට්ස් ගැන කියලා දීලා අපි එක්කන් ගියා ප්‍රැක්ටිකල් සෙෂන් එකකට. මේ තමයි කරපු ප්‍රැක්ටිකල් සෙෂන් එක. මේකේ කියලා දෙන්නේ එන්ජින් කම්පෝනන්ට්ස් ගැන පොඩි විස්තරයක් කියලා දෙන්නේ. ඊට පස්සේ guys පළවෙනි ලෙක්චර් එක ඉවරලා ටී බ්‍රේක් එකෙන් පස්සේ අපි දෙවෙනි ලෙක්චර් එක පටන් ගත්තා. දෙවෙනි ලෙක්චර් එක තිබ්බේ 4 wheel tractor එකක් මේන්ටේන් කරන්න හැටි. ලෙක්චර් එක ඉවර වෙලා ඊට පස්සේ ආයෙ අපි ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් දවස් උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් තමයි ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රැක්ටිකල් සෙෂන් එක. ඉතින් guys මේ තමයි අපේ ලාස්ට් ලෙක්චර් එක ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. මෙහෙම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ ෆස්ට් ඩේ එක. ඉතින් අපි
දෙවෙනි දවසේ හම්බෙමු. එතකන් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න.